ආයිබෝවන් වසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ හැමදෙනාටම. මම අදත් සූදානම් වෙනවා සතියේ ලග්න පලාපල ගැන කතා කරන්න. හැබැයි ඉතින් චුට්ටක් විතර වැස්ස පවතින කාලයක් තමයි මේ වෙලාව. ඉතින් කරන්න නැතුව ඉන්නත් බෑ මේ වැඩසටහන අනිවාර්යෙන් කරන්න ඕනේ. ගොඩක් දෙනෙක් ඉල්ලනවා මම දැන් කාලයක් තිස්සෙම ලග්න පලාපල කරන්න කියලා. ඒක නිසා තමයි නැවතත් මම මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ. කරන්න පටන් ගත්තේ. ඉතින් ඔබට පුළුවන් වැඩසටහන අවසන් වෙනකන් අහන්න. මේ වැඩසටහන තුළදී ලග්න 12 ගැන මම කතා කරනවා. ඉතින් ඔබ අහගෙන හිටියොත් ඔබට පුළුවන් තමන්ගේ ලග්නය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. ඉතින් වෙනද වගේම ආදරෙන් ඔබත් එක්ක හැමදාම වගේ එකතු වෙන මම ශ්‍රී විජය ජ්‍යොතිෂයෙන් DHM කව්‍ය විතරන්න. මම මුලින්ම කතා කරන්නේ මේෂ ලග්න හිමියන් ගැන. ඉතින් මේෂ ලග්න හිමියන්ට ඇත්තටම වාසනාවන්ත සතියක් කියලා කිව්වොත් ඉතාම නිවැරදි. මේ සතිය තුළදී ඔබගේ මනසේ සුවපත් බව, මනසේ සැහැල්ලුව, ඒ වගේම මානසික සුවය ඔබට ඉතා හොඳින් ලැබෙන සතියක්. තමන්ගේ මෙච්චර කල් ඉෂ්ට කරගන්න බැරි වුණු බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්නේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වෙනවා මේ සතිය තුළදී. ඒ වගේම ඔබට පිනට දහමට රැඳි වෙන්න කාලයක්, පිනට දහමට යොමු වෙන්න කාලයක් ලැබෙන සතියක් මේ සතිය. අසරණ අයට පිට වෙන්න, පින් දහම් කරන්න, කටින පින්කම් වලට සහභාගී වෙන්න ඔබට ඉඩ කඩ සැලසේවි. ඒ වගේම ඔබ කරපු කීපු දේවල් වල හොඳ ප්‍රතිඵල වන්න ඔබගේ පස්සෙන් එන පටන් ගන්නවා මේ කාල සීමාවදී. ඒක නිසා ඔබ ගැන ගොඩක් අය කතා කරાવી, ඔබ ගැන වර්ණනා කරાવી. ඉතින් ඔබට ඊටාම සතුටින් කල් ගෙවන්න ඉඩකඩ සැලසේවි. ඉතින් මේ කාල සීමාවදී ඔබගේ ආර්ථික යහපත් වෙනවා. යමක් ඉතිරි කරලා තියාගන්න, තමන්ගේ ආර්ථිකය සරු කරගන්න ඔබට ඉඩකඩ සැලසෙන සතියක් කියලා කිව්වොත් ඊටාම නිවැරදි. ඔන්න ඉතින් මම මේ දැන් කතා කරේ මේෂ ලග්න හිමියන්ට මේ සතිය කොහොමද කියලා. මම ඊළඟට කතා කරනවා වෘෂභ ලග්න හිමියන්ට මේ සතිය කොහොමද කියලා කියන්න. ඔව් වෘෂභ ලග්න හිමියන්ට ඊටම වාසනාවන්ත සතියක් මේ සතිය. මේ සතිය තුළදී ඔබට ඔබගේ ගේ දොර සම්බන්ධයෙන් තිබිච්ච ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් විසඳ ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ගේ දොර සම්බන්ධයෙන් වෙන්දර වෙලා ඔබට වෙහෙසෙන්න. දැන් තමන්ගේ ගේ දොර සම්බන්ධයෙන් තිබිච්ච තමන්ගේ පවුලේ දරුවෙක් වෙනුවෙන් තිබිච්ච ගැටලුවක්, තමන්ගේ පවුලේ සමාජිකයෙක් වෙනුවෙන් තිබිච්ච ගැටලුවක් විසඳ ගන්න ඔබට ඉඩ කඩ සැලසෙනවා සහ ඒ සඳහා ඔබට පොඩ්ඩක් වෙන්දර වෙලා වෙහෙස මහන්සි වෙන්න සිද්ධ වෙන කාල සීමාවක්. කොහොම නමුත් ඔබට ඔබගේ ජීවිතේ ප්‍රබල ලෙස යහපත් වෙනවා. ආර්ථිකත් තාම යහපත් බව පෙන්눔 කරනවා. ඒ වගේම ආදර සම්බන්ධතා ගොඩනගෙන පුළුවන් කාල සීමාවක්. ඉතින් විවාහ ජීවිත ගත කරන අයටත් තමන්ගේ පෞල් ජීවිතය ඉතාම හොඳින් ගත කරන්න ඉඩ කළ සැලසෙන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම යහපත් වෙනවා. ඔබට නිරෝගීකම ඇති කරන සතියක් කියලා කිව්වොත් ඉතාම නිවැරදියි. ඔන්න මම දැන් කතා කරේ වෘෂභ ලග්න හිමියන්ගේ ලග්න පලාපල. මම ඊළඟට කතා කරනවා මිථුන ලග්න හිමියන්ට මේ සතිය කොහොමද කියලා. මිථුන ලග්න හිමියන්ටත් මේ සතිය තුළදී ගේ දොර සම්බන්ධයෙන් තිබිච්ච ගැටලු විසඳෙනවා වගේම තමන්ගේ ගේ දොර සම්බන්ධයෙන් තිබිච්ච යමක් කරන්න බලාගෙන හිටියනම් නැත්තම් ගේ දොර සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණා නම් විසඳ ගන්න, ඒ ගැටලුව විසඳ ගන්න, නැත්තම් තමන්ගේ ගේ දොර අලංකාර කරගන්න, වර්ණවත් කරගන්න ඔබට ඉඩ කඩ සැලසෙන සතියක්. ඒ වගේම තමන්ට පුළුවන් මේ සතිය තුළදී ප්‍රීතිමත් උත්සව වලට සහභාගී වෙන්න. ඒ වගේම ප්‍රීතිමත් තැන් වලට යන්න, ලස්සන දර්ශන දකින්න පුළුවන් කාලයක්. ඉතින් මේ කාල සීමාවේදී ඔබට ඇත්තටම සතුටින් ඉන්න ඉඩ කඩ සැලසෙනවා. ඒ වගේම ඔබගේ දැනුමට, ඒ වගේම තමන්ගේ බුද්ධියට යමක් එකතු කරගන්න පුළුවන් කාලයක්. තමන්ගේ බුද්ධිය වර්ධනය වෙන අත්දැකීම් ලබා ගන්න පුළුවන් කාලයක්. වැඩිහිටියන්ගෙන් උපදෙස් අවවාද ලබාගෙන තමන්ගේ දැනුම වර්ධනය කරගෙන ඔබ සතුටින් කල් ගෙවන්න මේ සතිය තුළදී ඔබට ඉඩකඩ සැලසෙනවා. මම දැන් කතා කරේ මිථුන ලග්න හිමියන්ට මේ සතිය කොහොමද කියලා. මම ඊළඟට කතා කරනවා කටක ලග්න හිමියන්ට කොහොමද කියලා. කටක ලග්න හිමියන්ට ඉතාම වාසනාවන්තයි මේ සතිය. හැබැයි ඉතින් කල්පනාවෙන් වැඩ කරන්න. මොකද ඔබගේ හිතේ සතුට ඇතිවත් එක්කම ඔබට හිතට සැකය, කනගාටුව කියන දේ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා යහපත් දේවල්ම කරන්න, යහපත් දේවල්ම කතා කරන්න, ඒ වගේම ඔබට යහපත් දේවල් ගැන හිතන්න සිත පහළ වෙන සතියක්. ඒක නිසා ඔබට තියෙන බාධකව හිර මග හැරලා යාවි. ඒ වගේම ඔබට අර පිරිමැස්මෙන් මේ සතිය තුළදී වැඩ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔබට ඒ ගැන වැඩිපුර හිතෙන්න පුළුවන් කාලයක්. පිරිමැස්මෙන් කල් ගෙවන්න ඕනේ කියලා, පිරිමැස්මෙන් වැඩ කරන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන් කාලයක්. ඒ වගේම ඔබට අපහසු අමාරු අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. සමහර විට ඔබ ආශ්‍රය කරන සමාජය වෙන්න පුළුවන්. ඔබට ගැළපෙන නැති කෙනෙක් වෙන්න පුළුවන් ආශ්‍රය කරන්නේ. ඔබ ඉන්නේ ඒ වගේ තැනක වෙන්න පුළුවන්. නමුත් ඔබට මෙන්න මේ කාලේ මේ විදිහට ගෙවන්න සිද්ධ වේවි. කොහොම නමුත් ඔබගේ ජීවිතේට වැඩිහිටියන්ගෙන් අවවාද උපදෙස් ලැබිලා මේ සතියේ ඔබ කරන කියන දේවල් සාර්ථක කරගන්න, සඵල කරගන්න ඉඩකඩ සැලසෙනවා. මම දැන් කතා කරේ කටක ලග්න හිමියන් ගැන. මම ඊළඟට කතා කරනවා සිංහ ලග්න හිමියන්ට මේ සතිය කොහොමද කියලා. සිංහ ලග්න හිමියන්ට ඊටම වාසනාවන්ත සතියක් මේ සතිය මේ උදා වෙන සතියේදී ඔබට පිනට දහමට ලැබි වෙන්න පුළුවන් කාලයක්. ආගම දහමට ලැබි වෙලා ඒ වගේ ස්ථාන වලට යන්න ඉඩකඩ සැලසෙන කාලයක්.
ඒ වගේම තමන්ගේ පවුල් ජීවිතය ඉතාම වාසනාවන්තයි පවුල් ජීවිතය. මේ සතිය තුළදී ඔබගේ පවුලය ඉතාම සතුටින් කල් ගෙවාවි. පවුලේ සමාජිකයන් සමග බොහොම සතුටින් ඉඳිවි ඔබ. ඒ වගේම ඔබගේ ආර්ථිකය යහපත් වෙන කාලයක්. හැබැයි ඔබ පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. ඔබගේ වචනය හරි විදිහට පාවිච්චි කරන්න. තමන්ගේ වචන නිසා බොහෝ පාඩු සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් කල්පනාවෙන් වචන පාවිච්චි කරන්න. මිනිස්සු ආශ්‍රය කිරීමේදී හරි පරිස්සමෙන් වැඩ කරන්න. මොකද මේ දේවල් නිසා ඔබට ස්ථාන මාරු වීමක් වුණත් රැකියාවේ යම් වෙනසක් වුණත් ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒක නිසා සැලකිලිමත් වෙලා හරි අවබෝධයෙන් වැඩ කටයුතු කරන්න. ඔබට එවිට සහනය සතුට ළඟා වේවි. මම දැන් කතා කරේ සිංහ ලග්න හිමියන් ගැන. ඊළඟට මම කතා කරනවා කන්‍යා ලග්න හිමියන්ට කොහොමද කියලා. එතන කන්‍යා ලග්න හිමියන්ට ඉතාම වාසනාවන්ත සතියක්. මනසේ සුවේ මනසේ සහනය ඔබට වෙනදට වඩා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හොඳ මිතුරන් ඔබට ආශ්‍රයයට ලැබෙනවා. ඒ වගේම රස ආහාර පාන භුක්ති විඳින්න යහපත් ලෙස තමන්ගේ ගේ දොර පෞල් ජීවිතය ගත කරන්න ඔබට ඉඩකඩ සැලසෙනවා. ඒ වගේම ඔබට වෙනදට වඩා අනිත් අය ගැන තේරුම් යන අනිත් අය අවබෝධ කරගන්න පුළුවන් කාල සීමාවක් ඔබට ඊතරම් වැටහීමක් තිබුණ නැත්නම් තමන්ට ගැළපෙන අය නොගැලපෙන අය ගැන ඔන්න ඔබට දැන් වැටහෙවි. මේ සතිය තුළදී ඔබට හොඳ වැටහීමක් ඇති වේවි ඔවුන් ගැන. ඉතින් ඔබට මේ සතිය තුළදී රස ආහාර පාන ලැබිලා ඉතාම හොඳින් සතුටින් කල් ගෙවන්න තමන්ගේ යහළුවන් සමග තමන්ගේ ආශ්‍රය කරන වටපිටාවේ අයත් සමග කල් ගෙවන්න ඉඩකඩ සැලසෙයි. මම දැන් කතා කරේ කන්‍යා ලග්න හිමියන් ගැන. මම ඊළඟට කතා කරනවා තුලා ලග්න හිමියන්ට කොහොමද කියලා. තුලා ලග්න හිමියන්ටත් මේ සතිය ඊටාම කල්පනාවෙන් වැඩ කරන්න ඕන සතියක්. මේ සතිය තුළදී ඔබට දුක කනගාටු ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. වචනේ හරිය විදිහට පාවිච්චි කරන වචන නිසා ඔබට බොහෝ පාඩු සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ආශ්‍රය කරන වටපිටාව ගැන, ආශ්‍රය කරන මිනිස්සු ගැන හොඳ කල්පනාවෙන් ඉන්න. ඒ වගේම ඔබගේ ගෞරවයට, ඔබගේ චාරිතයට කැලලක් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. සතිය අවසන් වෙද්දී ඔබට රස ආහාර පාන භුක්ති විඳින ලැබෙවි. හොඳ මිතුරන් ආශ්‍රය ලැබෙවි. හොඳ සම්බන්ධතා ගොඩනැගෙවි. ඒක නිසා ඔබ හැම වෙලෙම කල්පනාවෙන් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න උත්සාහ ගන්න. මම දැන් කතා කරේ තුලා ලග්න හිමියන් ගැන. ඊළඟට මම කතා කරනවා වෘශ්චික ලග්න හිමියන් ගැන. වෘශ්චික ලග්න හිමියන්ට ඉතාම වාසනාවන්ත සතියක් මේ සතිය. වෙනදට වඩා ඔන්න ආගම දහමට ඔබට ලැබි වෙනවා. ඔබ ආගම දහම කරේ වැඩිපුර අවධානය යොමු කරනවා. පන්සල් ඔබට යන්න හිතෙනවා. ඒ වගේම ඔබ කටින පින්කම් වලට සහභාගී වෙවි. ඒ වගේම අලුත් දේවල් ඔබට මිලට ගන්න හිතෙන්න පුළුවන් කාලයක්. ඔබට තිබිච්ච සතුටු කරදර ටික අඩු වෙලා යාවි. නමුත් ඔබට සතිය මැදදී නොකළ වැරදිකට චෝදනා ලබන්න සිද්ධ වෙවි. ඉතින් ඒ ගැන ඔබ සැලකිලිමත් වෙන්න අවධානය යොමු කරන ඔබ කොයිතරම් හොඳ කළා සමහර විට ඔබට චෝදනා නැගෙවි. නමුත් ඔබ අලු ගසා නැගිටින කෙනෙක්සේ සතිය තුලදී නැගිටිනවනේ යලිත්. ඒක නිසා මේ Tamanට ලැබෙනු ඒ අපවාස නින්දා චෝදනා ඉදිරිය ඔබ නොසැලී ඉදිරියටම යන්න ඔබට අනිවාර්යයෙන්ම තමන්ගේ සතුරු උදුරු පහව ගිහිල්ලා සතුටින් ඉන්න සහ ආර්ථිකය යහපත් කරගන්න ඔබට වාසනාව සැලසෙනවා. මම ඊළඟට කතා කරනවා ධනු ලග්න හිමියන් ගැන. ධනු ලග්න හිමියන්ට ඉතාම වාසනාවන්ත සතියක්. ඔබට ඒ වගේම ඔබ ආශ්‍රය කරන වටපිටාවේදී ඔබ ගැන හොඳ ආකර්ෂණයක්, ඔබ ගැන හොඳ යම්කිසි පෞරුෂයක් ගොඩනගා ගන්න, හොඳ සම්බන්ධතාවක් ගොඩනගා ගන්න ඔබට ඉඩකඩ සැලසෙනවා. ඒ වගේම ඔබගේ දැනුම බුද්ධිය වර්ධනය වෙනවා. ඒ වගේම ඔබට තියෙන ආදර සම්බන්ධතා ශක්තිමත් වෙන්න පුළුවන්. නැවත ආදර සම්බන්ධයක් ගොඩනගෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබ ආර්ථික සම්බන්ධයෙන් ගැන කතා කරොත් එහෙම ඔබ ගොවිතැන් කරන කෙනෙක් නම් ඔන්න ඔබට ආර්ථිකය යහපත් කරගන්නත් හොඳ වැඩි ඵලදායක් ලබා ගන්නත් මේ කාල සීමාවේදී ඇති වෙනවා. ඒ වගේම තමන් කරන කියන දේවල් වල හොඳ ලාභ ලබන්න, වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන් කාලයක්. ඒ වගේම නිදහසේ කල් ගෙවන්න පුළුවන්. ඔබට සතුටින් කල් ගෙවන්න, මානසික සුවය ළඟා වෙන, සැප සතුට ඒ වගේම හොඳ රස ආහාර ලබා ගන්නත් ඔබට මේ සතිය තුළදී ඉඩකඩ සැලසෙනවා. ඔන්න මම ඊළඟට කතා කරනවා මකර ලග්න හිමියන් ගැන. ඔන්න මකර ලග්න හිමියන්ට නම් පොඩ්ඩක් කනගාටුව රජ වෙන කාල සීමාවක්. මේ කාල සීමාවේදී ඔබගේ සෞඛ්‍ය ගැන දෙපාර තුන් පාරක් හිතන්න ගන්න. ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්න මේ කාල සීමාවේදී. ඔබගේ ශරීර සෞඛ්‍යයට යම්කිසි බාධා කරදර මතුවෙන්න පුළුවන්. නිරෝගීකමට හානි පැමිණෙන්න පුළුවන්. ඒක නිසා ගන්න ආහාර පාන ගැන දෙපාර තුන් පාරක් හිතන්න. පෝෂණීය ආහාර පමණක් ආහාරට ගන්න. ඒක නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම මානසික සුවයට පීඩා ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට සතිය මැද වෙද්දී මේ තත්ත්වය පහව ගිහිල්ලා මානසික සුවය සතුට ඇති කරන තැන් වලට යන්න, ඒ වගේම මානසික සුවය ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ සැලසෙනවා. ඒ විතරක් නෙමේ ආගමික ස්ථානවලට යන්න, ඒ වගේම තමන්ගේ ආර්ථිකය යහපත් කරගන්න, හොඳ මිනිස්සු ආශ්‍රය කරන්න ඔබට ඉඩකඩ සැලසේවි. ඒක නිසා අවබෝධයෙන් මේ ගමන යන්න, මේ සතිය ගත කරන්න ඔබට
එවිට සහනය සැලසේවි. මම ඊළඟට කතා කරනවා කුම්භ ලග්න හිමියන් ගැන. කුම්භ ලග්න හිමියන්ටත් මේ සතිය තම වාසනාවන්තයි. නමුත් ඔබ කල්පනාවෙන් කටයුතු කරන්න ඕන කාලයක්. මොකද කල්පනාවෙන් වැඩ නොකරොත් එහෙම අනවශ්‍ය දේවල් නිසා, අනවශ්‍ය ගමන් බිමන් නිසා ඔබට බාධක එන්න පුළුවන් ජය වෙනුවට. ඒක නිසා හැම වෙලේම අනවශ්‍ය දේවල් බැහැර කළා කරන්න ඕන යහපත් දේ විතරක් කරන්න, පින් දහම් කරන්න, ඔබට ජීවිතේ ජය ගන්න, ඔබ ඔසවා තබන්න ඒකම රුකුලක් වේවි. ඒක නිසා නිෂ්ඵල ගමන්, නිෂ්ඵල දේවල් ඈත් කළා සතිය ජය ගන්න. ඒ වගේම ඔබට තියෙන සතුට කරදර පහව ගිල්ලා ඔබට එවිට සතුටින් කල් ගෙවන්න ඉඩකඩ සැලසේවි. මම ඊළඟට කතා කරනවා මීන ලග්න හිමියන්ට මේ සතිය කොහොමද කියලා. ඔන්න මීන ලග්න හිමියන්ටත් වාසනාවන්ත සතියක්. මේ සතිය තුළදී ඔබට ඔබගේ ආර්ථිකය යහපත් වෙනවා. ඉතින් ආර්ථිකය යහපත් වීමත් සමගම ඔබ ඒ සඳහා පොඩක් උනන්දු වෙන්න අවශ්‍ය වෙන කාල සීමාවක්. ඒ වගේම ඔබට මෙච්චර කල් ඔබගේ විවාහය සිද්ධ වුනේ නැත්නම් ඔන්න ඔබගේ සිහිනය සැප කරගන්න පුළුවන් කාලයක්. හොඳ ආදර සම්බන්ධතා ගොඩනගෙන කාලයක්. හොඳ මිනිස්සු ආශ්‍රය ලැබෙන කාලයක්. ඔබට සතුරු කරදර පහව කියලා ඇත්තටම ඔබට සතුටින් කල් ගෙවන්න ඉඩ කඩ සැලසෙනවා. ඔබ වෙනදට වඩා ආගම දහමට නැඹුරු වෙනවා. ඒ වගේ ස්ථානට ඔබට යන්න ඉඩ කඩ සැලසේවි. යමක් ඉගෙන ගන්න ලැබෙවි. ඔබගේ දැනුමට යමක් එකතු කරගෙන සතුටින් කල් ගෙවන්න ඉඩ කඩ සැලසේවි. ඒ වගේම Tamanට තමන්ගේ ජීවිතේ සඵල කරගන්න තියෙන දේවල් මෙච්චර කල් ඊට නොව බලාපොරොත්තු වෙනවා නම් අන්නේ දේවල් සඵල කරගන්න හොඳම සතිය තමයි මේ සතිය. ඉතින් ඔබ කල්පනාකාරීව අධිෂ්ඨාන සීලව පෙරට යන්න ඔබට ජය ගන්න හිතාම පහසු වෙවි. ඔන්න මම දැන් ලග්න 12ටම පලාපල කියලා අවසන්. ඉතින් ඔබට පුළුවන් ඔබගේ අදහස් පහලින් කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න. ඔබගේ ලයික් එක, ඒ වගේම ඔබගේ සබ්ස්ක්‍රයිබ් එක ලබා දෙන්න. බොහොමත්ම ස්තුතියි මෙතෙක් වෙලා මගේ වැඩසටහන සවන් දුන්නට. තෙරුවන් සරණයි ඔබ හැම දිනාටම.